මගේ නම සමාධි. මට වයස 26යි. මං ඉන්නේ ගම්පහ. මට ලොකු ආසාවක් තියනා එක කරගන්න. කවුරුත් නෑ එක කරන්න. ඕනි කරන්න ඕනි කෙනෙක් හොයාගන්න ඕනේ. හැම වෙලේම මට ඒක මතක් වෙනකොට දුකයි. මගේ ඇඟපත හොඳට තියෙනවා. මං රට ඉඳන් යාවේ ලස්සන ජීවිතයක් ගත කරන්න. ගේටපල්ල මල්ලිත් එක්ක කරන්න හැදුවා. එකා එක බෑ. ඌගේ පොඩි එකක් තියෙන්නේ. මට හොඳට දැනෙන්න ඕනේ. එහෙම වුණාමනේ ආතල් එකක් තියෙන්නේ. සෙල්ලමක් කරනකොට වේගෙන් වෙන්නත් එපයි. එහෙම වුණාමනේ ආතල් එකක් තියෙන්නේ. දවස් ගෙට උඩ කොල්ලා මගේ ගෙදර ආවා. එයාගේ අම්මා කෑම එකක් දීලා මට දෙන්න කියලා. ඒ මල්ලි ආපු නිසා මල්ලිට මං තේ එකක් හදලා දුන්න බොන්න කියලා. පස්සේ ඔහොම කතා කර කර හිටියා. මං ඇදගෙන හිටියේ නයිටියක් විතරයි. මගේ බොල දෙක පොඩ්ඩක් එළියට පේනවා. ඒ කොල්ලා එක දිහා බලන් ඉන්නවා. පස්සේ මං තේ එක බිල ඉවර වුණාම මං කොප්පේ හොදන්න ගියා. ඒ මල්ලි මාව වීඩියෝ කරලා. මං එක දැක්ක වීඩියෝ කරනවා. පස්සේ මං යාගේ ෆෝන් එක උදුරලා අරගෙන බැලුවා. මොකද්ද කරේ කියලා. හරියට දැක්ක දේම තමා කරලා තියෙන්නේ. පස්සේ මං ඒ කොල්ලට හොදටම බැන්නා. ඔය වගේ වැඩ කරන්න එපා කියලා. මං කිව්වා එයාගේ අම්මට ඔක කියනවා කියලා. එයා පොඩ්ඩක් බය වුණා. පස්සේ මං කොල්ලට කතා කරා උඩ එන්න කියලා. ටීවී එකේ ෆිල්ම් එකක් දාලා දෙන්න කියලා. සේරම අමතක කරලා මං ෆිල්ම් එකක් බැලුවා. මං කිව්වා ඒ කොල්ලටත් බලන්න එන්න කියලා. පස්සේ දෙන්නාම එකම පුටුවේ ඉඳගෙන බැලුවා. ෆිල්ම් එකේ බය හිතෙන තැනක් ගියා. මං හොදටම බය වුණා. මං කොල්ලව බදාගත්තා. බය විච්ච පාරේ මගේ බොල දෙක කොල්ලගේ ඇඟේ වැදුනා. ඊට පස්සේ කොල්ලටත් මොකද්ද වෙලා ගියා. පස්සේ මට මොකද්ද වෙනව වගේ තේරුණා. මගේ හැඟීම් එන්න ඇවිස්සෙන්න පටන් ගත්තා. එක පාරටම කොල්ලමාව කිස් කරා. මට අමුතු හැඟීමක් ආවේ. මාත් කිස් කරගෙන ගියා. මට ඉන්න බැරි වුණා. මගේ ඇදුම් සේරම ගැලෙව්වා. ඒ කොල්ලා මාත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා. මට ඒක කියාගන්න බැරි තරම් ආතල් එකක් ආවේ. එහෙම අපි ගොඩාක් වෙලා ආතල් එකක් ගත්තා. ඔයාලා මේක බලනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයි කියලා හිතන කෙනාට මගේ නම්බරේ මන් දෙනවා. එතකොට මගෙත් එක්ක සෙට් වෙලා හොඳ ආතල් එකක් ගන්න පුළුවන්. හොඳ තරුණ කොල්ලෙක් වෙන්නත් ඕනේ. එහෙම මට ආතල් එකක් ගන්න පුළුවන්.